ආයිබෝවන් මැහුම් කලා YouTube නාලිකාවට ඔයාලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට අරන් ආවේ ඉතාමත් ලේසියෙන් සහ ඉක්මනින් ගෙදරදීම මහගන්න පුළුවන් ලස්සන කොට කලිසමක්. මේකේ උඩට ඉලාස්ටික් එකක් සහ ලණුවක් වගේම දෙපැත්තට ලස්සන පැතිසාක්කු දෙකකුත් එකතු කරලා තියෙනවා. ඉතින් මහන්න පටන් ගන්න කලින් අපි මේකට අවශ්‍ය දේවල් මොනවද කියලා බලමු. මේ කලිසම මහන්න අපට අවශ්‍ය වෙනවා කොටන් හෝ තමන්ට කැමති රෙදි වර්ගයක්, ඉලාස්ටික් පටියක්, එනට දාන ලණුවක්, මහන නූල් පතුරු සහ ටේප් එකක්. දැන් අපි බලමු මේ අරගෙන ෂෝට් එක කපන විදිය. ඉනංගල් 30ක ප්‍රමාණයකට තමයි මම අද මේ රෙදි කොටස ගන්න. අපි මුලින්ම බලමු රෙදි කොටස අරගෙන මිමි හදන විදිය. මේක තමයි මම ගත්ත රෙදි කොටස 60 පළල. ඔයාලට ඕන නම් 45 පළල ගන්නත් පුළුවන්. එක එක්කිනාගේ ඉන ප්‍රමාණය අනුව මම ඉස්සෙල්ලාද ඉස්සරහා පළුව කපා ගන්න. පළල පැත්තෙන් තමයි මිමි මැනගන්නේ. ඉනවට මින්න අපි 30 ඉන ගත්තේ. ඒ 30 හතරෙන් බෙදාගමු. නිම දෙකට නවලා පස්සේ ආයේ නවමු. 7:00 ඒ 7:00 අපි මාක් කරගමු නැම්මින්දා. ඊට පස්සේ තව අඟල් 3ක් එකතු කර ඉස්සරහට අඟල් 3ක්. ඊට පස්සේ අපි ඉලාස්ටික් එක සඳහා පහළට අඟල් 1/2ක් මාක් කරගන්නවා. මාක් එකේ ඉඳන් මෙහෙම අඟල් 1/2 මාක් කරමු. එතෙන් සිටන් පහළට අර 10 මාරම් මාක් කරමු අපි. අපි රූල අරගෙන එහෙම පහළ තීරක් ගහනවා. ඊපස්සේ අපි හරහටත් මෙතන මේ කරු ඇඳ ගන්න සඳහා අඟල් 2ක් මාක් කරනවා. ඉස්සරහා පළුව මම ඉස්සෙල්ලම මේ දෙන්න. ඊපස්සේ තෙන් ඉඳන් මුල්ලේ ඉඳන් තව අඟල් 2ක් උඩහට මාක් කරනවා. කරු හැඩය අපි අඳගමු. ඊට පස්සේ මම ඉස්ස සඳහා ගත්තේ අඟල් 18. අපි අර ඉලාස්ටික් එකට තිබ්බ අඟල් 1/2 අතරලා එතෙන් පටන් අඟල් 18 පල්ලෙහාට මාක් කරගන්න. අඟලේ කාලක් වගේ තිබ්බාම ඇති වාටිය මහන්න. ඊට පස්සේ කකුල වට වාටිය මහ ගැනීම සඳහා පෙරංගල් 10 මාර 10ක් මාක් කරගමු.
කරු ළඟ ඉඳන් මේ 10 මාක් කරගන්න. පස්සේ අපි මේක කපාගෙන යනවා. ඊට පස්සේ අපි පිටිපස්ස පළුව සකස් කරගමු. පිටිපස්ස පළුව ටිකක් ලොකුවට තමයි ගන්න ඕනේ කරුව පැත්තෙන්. ඉස්සරහා කොටස මෙහෙම තියලා මෙතන කර්ව් එක ළඟ ඉඳන් අඟල් එකමාරක් ඉස්සරහට තියාගන්න ඕන පිටිපස්සේ. ඒකට අර මේ කරුව පොඩ්ඩක් අඳිනකොට මේ කරුව ළඟින් ඇකිලෙන්න බලන්න ඕනේ. ඒක නිසා අපි පිටිපස්සේ පළුව ටිකක් අඟල් එකමාරක් දෙකක් ඔයගොල්ලන්ට මහත අනුව උස මහත ඉන්නවනේ මේ එහෙම ඒ අනුව මේ නම් සාමාන්‍ය ඉන 30ක කෙනෙක්ට නෝ. ඒක නිසා ඇත්තට අඟල් දෙකක් අවශ්‍ය නැහැ. ඊට වැඩි ඉන්න 35 38 වගේ තියෙන අයට අඟල් දෙකමාරක් තුනක් ඔයාලා ඉස්සරහින් තියාගන්න. කරුව මෙතන කරුව ළඟින් මම මේකට ගන්නේ 2යි 2මාරයි. එහෙනම් මාක් කරගන්න. මාක් කරගෙන ඉවරලා ඊට පස්සේ අඟල් 4ක් විතර මෙහෙම 5ක් ගන්න. 5ක් විතර උඩින් තියලා මාක් කළා. තව අඟල් භාගයක් විතර ඉස්සරහින් මාක් තියලා මෙහෙම අපි උඩ ඉඳන්ම පොඩ්ඩක් හැඩේ ඇඳගමු. ඊට පස්සේ මෙතන මේ කර්ව් එක ළඟින් ගොඩාක් වක්‍ර කරන්න නැතුව සාමාන්‍ය ගානට මෙහෙම ඇඳ ගන්න ඕනේ. ටිකක් උඩහට වෙනවා වගේ තමයි ඇඳ ගන්න ඕනේ. පහළ වාටිය ළඟින් අඟල මාක් කරගන්න ඕන. පිටිපස්ස පළුව ඉස්සරහා පළුවට ඉදී අඟලක් මෙහෙම මාක් කරගෙන මේ අඟල් එකමාර ප්‍රමාණයට මෙහෙම තියලා අපි ඒකත් කපා ගමු. මේක තමයි කලිසමේ කොටස් දෙක. පිටිපස්ස පළුව යටින් තියලා අපි ඉස්සරහා පළුව මෙහෙම උඩින් තියලා අපි මහ ගන්නකොට ඔයාලට කියලා දෙන්න. පොකට් කොටස් දෙක මෙහෙමයි. පළල අඟල් 5මාරකුත් දිග අඟල් 7කුත් ගමු අපි.
ඒක ප්‍රමාණවත්. පොකට් එකේ උඩ වාටි දෙකක් මහන තියෙනවා. ඒකට තමයි අඟලක් වගේ මම ගත්තේ. ඔයාලත් එහෙම ගන්න. මෙහෙම උඩ වාටිය නමල මහ ගන්න ඕන. අඟල් භාගයට වගේ දෙකේම. ඊට පස්සේ අපි මලමු මහන්නේ කොහොමද කියලා මහන හැටි. හරි එහෙනම් අපි මේ පොකට් එක ඉස්සෙල්ලා වාටිය මහගෙන ඉන්නේ. අඟල් භාගයකට ප්‍රමාණවත් නැසාන. පැත්තෙන් තමයි වාටි දෙකම අහගන්නේ. දැන් මේ පොකට් එක කලිසමට අල්ලන විදිය මෙහෙමයි. පොඩි කට් මාක් එකක් දාගන්න හරි මැදින් නාවල මෙහෙම. මේ රෙද්ද හොඳ කන පිටක් නැහැ දෙපැත්තම එකයි. ඒ කට් මාක් එකේ ඉඳලා අඟල් 7ක් මාක් කරගන්න. පහළට මාක් කරලා මේ පොකට් එක ඔයාලා හරි මැදින් මෙහෙම නමා ගන්න. යම්මත් දාගන්න. යම්ම දාලා ඉන්න මාක් එක ළඟ මෙහෙම මාක් එක වෙහෙන් ප්‍රමාණයට අර නැම්ම මේ නැම්ම මෙහෙම තියාගන්න. අයන් කරන්න අවශ්‍ය නැහැ පොකට් එක. මේ අයන් කරලා ගන්නවා මෙහෙම නැම්ම තියාගන්න. මේ අයන් කරන්න අවශ්‍ය නැහැ. අඟල් කාලකට වගේ මේ ඉරක් වගේ සෙට් කරගෙන වටේම තුන් පැත්තම මේ වටේ තුන් පැත්තම අඟල් කාලෙක නමාගෙන හරි ලේසියෙන් නමගන්න පුළුවන්. කෙලින් තියාගන්න ඕන. ඇද කරන්න නැතුව වටේ දැන් අනිත් මේ කොටසක් ගන්න. කොටසත් මෙහෙම හරි දෙකට නමලා එහෙම පොඩි කට් එකක් දාගන්න හරි මැදි. මේ වාටි නැම්ම ඇතුළට තමයි ගන්න තියාගන්න. ඔයාලා කැමති දෙනේ පොකට් එක අල්ලගන්න පුළුවන්. ඕනනම් උඩින් පියනක් වගේ අර පැප් එක කියලා කියන මේකට ඒක දාගන්නත් පුළුවන්. අඟල් 3ක පමණ අඟල් 6ක රෙදි කෑල්ලක් අරගෙන 3ක් වෙන්න දෙකට නමලා මේ කොන් දෙක වැහෙන්න කාලටම හගෙන ඔයාලට පුළුවන් එහෙම දාගන්න. මම අද ෆ්ලැප් එකක් දාන්නේ නැහැ. නිකම්ම අහන්නේ. දැන් අපි කරු හැඩේ මහන්න.
නිසා ඔයාලට ඕලොක් එකක් තියෙනවා ඕලොක් කරන්න නැත්තම් මම පොඩි දෙයක් මෙහෙම කරනවා නූල් යන නිසා ආයි මේක මෙහෙම වාටියක් වගේ ආයි මෙහෙම ගහනවා නූල් ඇදෙන අඩු ඕලොක් නැති අය එහෙම කරගන්න ඊළඟට මේ යට එන්සින් එකත් මහ ගන්න මම ඕලොක් කරලා මහ ගත්තා නූල් යන නිසා ඔයාලා එහෙම මහ ගන්න නැත්තම් අර ඉස්සෙල් මම මහපු විදියට පොඩි මෙහෙම පාරක් ගහ ගන්න ඊට පස්සේ අපි හොඳ පිට හරවමු කකුල් දෙකේ වාටි මහ ගන්න හෙම් එක අඟලට නමා ගත්තාම ප්‍රමාණවත් අඟල් භාගයක් කමන්නේ කැමති ආකාරයකට ඔයාලා මහ ගන්න. කකුල් වාටි මහනකොට මේ සීම් එකෙන් ළඟින් තමයි පටන් ගන්නවා. මම මේ කකුල ටිකක් බුරුලට අරන් තියෙන්නේ ඔයාලට මේ හිරට වගේ ගන්න ඕන ටිකක් මාක් කරනකොට අඩු කරලා අඟලක් විතර එහෙම ගන්න හිරට වගේම අඳින්න කැමති අය දැන් මම වාටිය මහලි ඉවරයි. දැන් අපි ඉලාස්ටික් එක අල්ලගන්න හැටි බලමු. මම මේක මේ ඕලොක් කරගෙන තියෙන්නේ නූල් යන නිසා. ඔයාලට ඕලොක් එකක් නැත්තම් මෙහෙම පොඩිවට අඟල් කාලක ෆුට් සයිස් වගේ මහ ගන්න පුළුවන්. දැන් මම හදන්නේ ඉනට ඉලාස්ටික් එක මහ ගන්න. ඔයාලට ඉලාස්ටික් ඉනට මහ ගන්න ක්‍රම තියෙනවා කීපයක්ම. අඟලට මෙහෙම නවලා ඕපන් එකක් තියලා ඇතුල් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ ඉනටම තියලා මේ මහගෙන ගිහිල්ලා නවලායි මහ ගන්නත් පුළුවන්. මම අද මේක මේ මැෂින් එකේ මහ ගන්නවා. ඉන්නට ඉලාස්ටික් එක ගන්න මෙහෙමයි. මේ ඉලාස්ටික් තියෙනවා ඇදෙන ඉලාස්ටික් එකක් තියෙනවා ඇදෙන්නේ නැති ඒවාක් තියෙනවා. ඉතින් මේක නම් ටිකක් ඇදෙන ඉලාස්ටික් එක මං ඉන්නට වඩා මේක ඉන 30යි ඉන්නට වඩා මේ අඟල් 5ක් අඩුවෙන් තමයි ගත්තේ. ඔයාලා ඇදෙන්නේ නැති ඉලාස්ටික් එකක් තියෙනවා ඉන්නට වඩා අඟල් 3ක් අඩුවෙන් කපා ගන්න ඉලාස්ටික් එක. ඇදෙන ඉලාස්ටික් එක ඊට ටිකක් අඟල් 2ක් 3ක් අඩු කරලා කපා ගන්න. සමහර ඉලාස්ටික් ඇදෙනවා ගොඩක්. ඊට පස්සේ අපි මේක මෙහෙම ටැග් කරගමු. හොඳට ටැග් කරගන්න නැත්නම් කලිසම මේ අදිනකොට මේ ටැග් එක ගැලවෙනවා සමහර වෙලාවෙ. ඒ නිසා හොඳට එහෙම පාරවල් ටිකක් මෙහෙම ටැග් කරගන්න. ඊට පස්සේ අපිට මේක මේ ඉලාස්ටික් එක මාක් 4ක් දාගන්න ඕන ඉලාස්ටික් එකට. මේ නැම්මට මේ දැන් අපි ටැග් කරගත්ත එක මෙහෙම නමලා
ඊළඟ නැම්මට මෙහෙම පොඩි මාක් එකක් දාගන්න. ඊට පස්සේ මේ මාක් එක අර ටැග් කර තැනට ආයෙ අරගෙන නැවත අරගෙන. ඊට පස්සේ මෙතන මාක් එකයි. මෙතන මාක් එක. මාක් 4ක් තියෙනවා. මේ 4 කලිසමේ 4 වටේට එන්න ඕන. මම කියලා දෙන්නම්. මේ කරුමේ එතෙන්ට නම් මාක් කරන්න ඕනේ නැහැ. ඒක අපිට පේනවා. ඊට පස්සේ අනිත් සයිඩ් එකේ එකට අපි මාක් එකක් දාගමු. ඇතුල් පැත්තේ පොඩිවට. චෝක් මාක් එකක් දාගමු. නැත්තම් ඉලාස්ටික් ගානට වටේට ලස්සනට ඇදලා මේ එන්නේ මාක් එකට ගත්තාම ලස්සනට එනවා. දැන් අපි මාක් වලට තමයි ඉලාස්ටික් එක අල්ලන්නේ. මේක මාක් එකක් මේ කරු අපි මෙහුවනේ කරුව ඒ කරු මාක් මැස්මට තියාගන්න. තියාගෙන පොඩ්ඩක් මේ වාටියෙන් අටෙන් එකක් වගේ පල්ලෙහාට තියන්න. එහෙම තියලා පහළට තියලා ඊපස්සේ අපි මාක් කරන්නේ අර සයිඩ් එකේ මාක් ඒ මාක් එකට මේ ඉලාස්ටික් එකේ මාක් මෙහෙම ඇදලා ගන්න. අදින්න අවශ්‍ය නැහැ ඉස්සරහින් ඉලාස්ටික් එක. ඊපස්සේ අනිත් මාක් එක ඇදලා ගන්න මේ කර්මී. වටේම මාක් 4 අරගෙන මම ගන්න ඒකට ෆයිල් ටික ලස්සනට එනවා. දැන් අපි ආයේ මෙහෙම නවලමු. ෂේප් හොඳට මේ නැම්මට ඉලාස්ටික් එකේ මේ නැම්ම තියනවා. අති ලස්සනට හදාගෙන මහ ගන්නවා නැත්තම් කැතයි මහලි වුණාට පස්සේ රෙද්ද නැම්මට හේතු කරගෙන තමයි මේක මැදටත් ගහගමු. ලස්සන වෙන තාම මෙහෙම. ඒක හරි මැදින් වගේ ගහගත්තාම හරි. හොඳ පැත්ත හරවලා ගහන්න. මහලි ඉවරයි. ඔයාලා කැමති නම් මේ ඉස්සරහා පැත්තට මේ කෝට් නූලක් වගේ දාගන්න පුළුවන්. අඟල් මෙහෙම ඇදලා මේ පැත්තට ඉන්නේ අඟල් එකමාර වගේ හරි මේ සීම් එක ළඟින් මෙහෙම අඟල් 3ක් වගේ දෙපැත්තට බැලන්ස් කරලා අරගෙන මෙතනින් පොඩි සිදුරු දෙකක් විදගෙන ඔයාලට කැමති නම් කෝට් නූලක් මේකට ඇතුල් කරගන්න පුළුවන්. මම කෝට් නූලක් අද ඇතුල් කරන්නේ මං කලිසම් මහලා අවසానයි. ඔයාට මේ කලිසම ප්‍රයෝජනවත් වෙනවා කියලා හිතනව නම්
මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න. ආයි නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සියලු දෙනාටම සුබ දවසක්.